ආයුබෝවන් හිතවත් පින්නතුනි. ජාතක කතා පොත ඇසුරින් මා විසින් නිර්මාණය කරන ලද බක ජාතකය නම් කාව්‍ය නිර්මාණය ඉතා සතුටින් ඉදිරිපත් කරමි. සියල්ලෝම සාවධානව සතුටින් අසත්වා. බක ජාතකය. නව අරහාදී බුදු ගුණයට නමෝ නමෝ. සය ගුණයට වාදිමි සඳහම් නමෝ නමෝ. නව ගුණයට වඳිමි මහා සංඝ නමෝ නමෝ. සැමදා වඳිමි සූවිසි ගුණ නමෝ නමෝ. දුරු කළ සැම කෙලෙස් සම්බුදු පියාණෙනි. දෙසු සඳහම් සැමට කරුණා දයාවෙනි. දෙව් බඹ නරන් වී සඳහම් අමාපැනි. භව දුක නසන්නට උන්හොම පමා උනි. අවසර තුනුරුවන් වඳිනෙමි දෝත නගා. සිතිවිලි ගඟුල ගලමින් ඇත මසිත පොඟා. සැදැහැති සිතින් සඳහම් සිතිවිලිම නගා. කෙටි කර සසර කර ගමි අම නිවන ළඟා. සම්බුදු සමිඳු සිරි සඳහම් දෙසන විට දෙව් බඹ නරන් ඇසුවා බණ විටින් විට. ඒකාලෝක විය දෙව්රම් වෙහෙර වට. සඳහම් සුවය ලැබුවා සැම විඳ සතුට. සම්බුදු සමිඳු එදවස දෙව් රම් වෙහෙර. සැම සෙත සුව පිණිස වැඩ සිටියා නිතර. එක් සඟ නමක් බිය දුස්සීලව හැසිර. ගොඩ ගැසුවා සිවුරු තණ්හාවෙන් නිතර. තණ්හාවෙන් බරිත එක් කරනා සිවුරු. රවටා බික් සඟුන් අට දෙයි කර මාරු. දිරනා සිවුරු දෙයි අරගෙන හොඳ සිවුරු. මේ සඟ ලෝභ ද්වේෂය තව මත් නෑරු. මේ සඟ නමගේ තතු දැන එක් නමක් එදා. බුදු සමිඳුන්ට පවසයි මේ කරුණ පහදා. බික් සඟ නුනට නොමනා ලෙස සිවුරු බෙදා. නොමනා ලෙස සිවුරු ගයි ගරු විනය සිඳා. සනරාමර සමිඳු වැඩ හිඳ සන්සුන්ව තැන්පත් වී අසයි සඟ නමගේ නඩුව. විමසා බලයි මෙත් කරුණාවෙන් යුතුව. එක් භවයකත් සිටි ඇති පවටම බරව. කලබල කුමට
කමට නුඹ දොස් දැක අන් අයගේ විමසමු කැඳවමින් නොපනත් කම්මෝගේ පිළිවෙත් පුරන කැඳවා සඟරුවන අගේ ඔහු කැඳවා එන්න මෙහි දැකු මට සැමගේ නොමනාකම් කෙරුව ඒ සඟ නම කැඳවා ඔහුගේ සියලු තතු බුදුහිමි විමසනවා සම්බුදු සමිඳුටත් ඔහු විරසක වෙනවා සිවුරද ගලවමින් ඔහු නිරුවත් වෙනවා ලජ්ජා බිය නැතිව ඉක්මීමක් නැතිව සිවුරුත් දරාගෙන සට කපටින් යුතුව මොහු අද නොවේ පෙර ජාතියකත් විසුව තම වාසිය තකා නොපනත් කම් කෙරුව සම්බුදු සමිඳු එදවස මේ පුවත නිසා මහ සඟරුවන හට පහදයි දහම් දෙසා සඟවී සිවුරු දැරුවත් නැති සසර දොසා අතහැර නොමැත නැත රාදු මෝහ නසා අද මේ සඟව සිටියත් මේ හිස් මිනිසා පෙර භවයකත් සිටියා අන් අය වනසා එදවස කොක්ම කපටිව සිටියා මෙලෙසා අසනුව මෙලෙස මා දෙසනා බණ විමසා බිය උවදුරු සහිත පෙර එක් කාලයක මී කත වියලෙමින් ඇති විය නියඟයක ඇල දොළ ගං සිඳී පැටලි සාපයක මාවිල් කුඩා විල් සිඳෙමින් ඇත බියක එක් විල් තෙරක සිඳෙමින් දිය දිනෙන් දින එක එක මසුන් පරලොව යයි දිනෙන් දින එක් කකුළුවෙක් සිටියා දිය ගොඩ සරණ මේ බව මානෙමින් ඇත එක් කොකෙක් දැන හිතවත් පින්නතුනි මෙහි ඉතිරි කොටස ඊළඟ පැදි පෙළෙන් අසා දැනගන්න. ස්තුතියි. තෙරුවන් සරණයි.